types of the audits, right? එතකොට තියෙන තුනක් තියෙනවා, audits තුනක් තියෙනවා. operation audit එක, right? compliance audit එක, ඊට පස්සේ financial statement audit, right? ඊට වඩා audit තියෙනවා, right? මේ මෙතනදී තුනක් තියෙනවා කතා කරන්න, right? operation audit කියලා කියන්නේ අර එදිනෙදා කටයුතු වෙනවනේ, day to day activities වෙනකොට කරන audit එක. බලන්න මොකක්ද තියෙන්නේ කියලා. මේ සාමාන්‍ය මේ operation audit එක කරන්නේ internal audit කෙනෙක්, right? internal audit තමයි සාමාන්‍යයෙන් අර මේවා වෙලා ඉන්නේ. එතකොට එයා hire කරලා ගන්න පුළුවන් ආයතනයක්, නැත්තම් මේ period එකකට ගන්න පුළුවන්. ඊට පස්සේ දිගටම ඉන්න employee කෙනෙක් වශයෙන් ඉන්න පුළුවන් මේ internal auditor කෙනෙක්, right? අන්න මම කිව්වා අර මේ internal control එහෙම බලනවා කියලා. අන්න ඒ වගේ, right? the බලන්න the operation audit evaluation the efficient and efficiency and effective of any part and the organization performed by the right present method. හරි. එතකොට මෙතනදී කියන්නේ අර operation activities ටික, right? මේ efficient and effectiveness එක බලන එක, right? any part, right? ඕනම part එක ඒ වගේ බලන එක තමයි කියන්නේ. ඔක්කොම වෙන්න පුළුවන්, එකක් වෙන්න පුළුවන්, right? මේ වගේ internal control කියන්නේ එකක්. එතකොට ඒ internal control වල තමයි අතරම තියෙන අර මේ cycle තියෙනවා, right? ඔය තියෙනවා මේ auditor තියෙනවා cycles ටික, right? payroll එක කියලා තියෙනවා, ඊට පස්සේ cash එක තියෙනවා, ඔන්න ඔය විදිහට මේ තියෙනවා මේ මොනවද මේ cycles, business cycle කියලා තියෙනවා. understand the cycle එහෙම ඔයාලගේ මේ auditor සමහර විට මේ audit firms වල lecturing කරනකොටත් ඉගෙනගෙන ඇති, right? මේ නැත්තම් අපි ඉස්සරහට ඉගෙන ගන්න මේ ඔය ඒ cycles ටික, right? එතනදී මේව කරන් තියෙනවා, right? ඊට පස්සේ මේක example එකක් දීලා තියෙනවා operation audit වල. මේක දීලා තියෙන්නේ මේ තියෙන්නේ payroll එක තමයි දීලා තියෙන්නේ, right? payroll system එක තමයි දීලා තියෙන්නේ. ඒතකොට ඒක මේ කාර්යක්ෂම වෙනවද නැද්ද කියලා බලන එක තමයි තියෙන්නේ example එක. ඒකට gather කරගන්න information කියලා කියන්නේ, right? බලන්න මේ තියෙන්නේ information, number of records process, ඊට පස්සේ cost of the department එක, ඊට පස්සේ number of errors ටික, තව මේකේ salary expense එක නේ, employees ලගේ තියෙන cost එක, මේ එක employees ලා එක්කෙනෙක්ගේ වෙන්න පුළුවන්, ඊට පස්සේ තව එයාලගේ personal files ටික වෙන්න පුළුවන්, right? අන්න ඒ වගේ ඒව තමයි තොරතුරු. ඒ කියන්නේ payroll එක සම්බන්ධයෙන් තියෙන දේවල් තියෙනවනේ, අන්න ඒවට තමයි කියන්නේ මේ ඒ ටික. ඒක තමයි මේකේ example දෙක තුනක් තියෙනවා, right? ඊට පස්සේ establish criteria එක වෙන්න බලන්න මේකේ මොනවද, right? company standard for the effectiveness and effective payroll department. එතකොට මේ criteria තියෙනවා නම් criteria දාන්න පුළුවන්. මේ company එකේ ඇතුළේම criteria හදලා තියෙනවා. සමහර ඒවා නැත්නම් legally හදලා තියෙනවා. ඒවා criteria ඒ අනුව depend වෙනවා, right? දැන් ඔය EPF ETF එහෙම payroll එකේදී අදාළනේ. එතකොට ඒවා legally වශයෙන් මේ කරන දේවල්, right? එතකොට තියෙන දේවල් තව standard වල තියෙන්න පුළුවන්. අන්න ඒවා. එතකොට ඒක ඒ ඔක්කොම එකතුවක් තමයි මේ criteria කියලා කියන්නේ, right? ඊට පස්සේ මෙතන එහෙම තියෙන එකක්. ඊට පස්සේ available evidence. ඒවා සම්බන්ධයෙන් දැන් audit කරන්න යන්නේ, payroll එක audit කරන්න යනකොට payroll එක audit කරන්න යනකොට, right? ඒ කියන්නේ payroll එකෙන් දැන් වමට ගහන්න පුළුවන් මිනිස්සු, right? error and fraud වෙන්න පුළුවන්. වමට ගහන්න පුළුවන් සරලව කිව්වොත්, right? එතකොට අන්න ඒවා වළක්ව ගන්න, වැරදෙන්න පුළුවන්. හරිද? ඒවා වළක්ව ගන්න මේ ප්‍රමාණවත් මේ evidence තියනවාද? sufficient යෝග්‍යව සහ මේ අර කිව්වේ sufficient and appropriate ඒවා තියනවාද කියන එක තමයි මේ කරන්නේ. error report ඊට පස්සේ payroll records, payroll processing cost අන්න ඔය වගේ ඒවා තියෙනවා. මේක තමයි එතන කියන්නේ. right. ඊට පස්සේ compliance audit එක. හරි. එහෙනම් අපි කතා කරා operation audit එක කතා කරා. එහෙනම් පළවෙනි එක done. දෙවෙනි එක අපිට තියෙනවා compliance audit එක. compliance audit කියලා කියන්නේ අර නීති රීති අනුව කරන audit එක, right? අපි බලමුකෝ. The compliance audit is conducted to determine whether auditee, right? ආර්දීනේ, right? conduct කරන්නේ මේක මේ compliance audit එක කරන්නේ මේක තීරණය කරන්නේ audit එක කරන්නේ auditee ඉන්නවනේ, right? auditee කියලා කියන්නේ කවුද? auditee කියලා කියන්නේ අර management එක ඇතුළු මේ ඒ පාර්ශ්ව responsible party කියලා කිව්වේ නේ, right? මේක තියෙන්නේ response මෙයා තමයි practitioner, මේක responsible party කෙනෙක් ඉන්නවා. අන්න එයා තමයි මේ auditee කියලා කියන්නේ. ඊට පස්සේ auditor is following specific procedures, right? procedures, ඊට පස්සේ rules and regulations set by the some higher authority. ඒ කියන්නේ කෙලින්ම තේරෙනවා දැන්, right? ඒ කියන්නේ higher authority එකක් විසින්, right? some higher authority එකක් විසින් government එක වෙන්න පුළුවන්, company එකේ ඉන්න ඉහළ නිලධාරීන් වෙන්න පුළුවන්, right? අන්න එයාලා හදලා තියෙනවනේ, ඒවට තමයි ඒ හදලා තියෙන දේවල් තියෙනවනේ. අර criteria කියලා කිව්වේ. criteria is, right? rules and regulations, ඊළඟට
තියෙන government එකේ අර ඒවා. ඊට පස්සේ specific procedures ඒවා තියෙනවා. ඊට පස්සේ අන්න ඒවා හරියට follow කරනවද නැද්ද කියලා හොයලා බලන එකට තමයි කියන්නේ compliance audit එක කියලා. right? ඒ කියන්නේ ආයතනය කියන්නේ බලයලත් අධිකාරියක් විසින් right? higher authority එකක් විසින් නීති රීති දාලා තියෙන මේ නීති පනවන නීති රීති ටික හරියට ඒ එතන ඉන්න වැඩ කරන කට්ටිය හරියට ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක තමයි මේ compliance audit එකෙන් කරන්නේ. right? වෙනවද නැද්ද කියන audit following කරනවද නැද්ද කියන මේ හොයලා බලන එක තමයි මේ compliance audit කියලා කියන්නේ. right? මේක some example එකක් දීලා තියෙනවා මේ the with the audit personnel following the personal accounting personnel කියලා කියන්නේ මේ payroll එක වගේ එකක්. right? ඒ කියන්නේ අර මේ මේකදී cost of control මේ තියෙනවා මේ by the controller review wage of the rate ඊට පස්සේ comes the minimum wage laws ඊට පස්සේ comes the agreement right contractual agreement with the bankers and other lending to ensure the company with the legal requirement right තව අද මොන හරි තියෙනවා නම් මේ other lenders right to be ensure the concern ඒ කියන්නේ මෙතනදී ඇත්තටම කියන්නේ මේ example එක දීලා තියෙන්නේ මේ compliance audit එකට එතකොට මේ අර මෙතන සරලව කියන්නේ අර මේ අර pay කරනකොට මේ salary එක මේව කරනකොට එහෙම මේ මේකේ අර දැන් මේකේ තියෙනවනේ මේ industry එකේ මේ කම්මලේ නේද ඒකේ කරන මේ වගේ අර rate එක හරියට මේ minimum rate එක දීලා තියෙනවා දැන් උදාහරණයක් විදිහට මේ තේවතු එක්කෙනෙක්ට දවසකට පඩිය දෙන්න ඕනේ 1200ක් දන්නේ ඒ ගානක් දෙන්න තියෙනවා. ඒතකොට ඒක හරියට දීලාද නැද්ද කියලා බලන එක. right? ඒ minimum මේ තියෙන minimum wage laws එක මේ wage laws එක ඊට පස්සේ contractual agreement with the bank. ඒතකොට බැංකුව වල තියෙන ඒ වගේ තියෙන conditions ටික බලන්න ඕනේ. ඊට පස්සේ legal මේවා බලන්න ඕනේ. අන්න ඒවා තමයි එතන කියන්නේ. මේ තව example එකක් දීලා තියෙනවා. determine the with the bankers requirements for the right. මෙතනදී අර තියෙන්නේ මේ බැංකු loan එකක් සම්බන්ධ right loan එක ගද්දී හරිද? loan එකදී ඒක තියෙන requirement bank requirement for a loan right loan එකක් සඳහා තියෙන bank දෙන මේක right continuation ඒතකොට මේකක්ද මේ information ඒතකොට company request එක බලන්න ඕනේ ඊට පස්සේ establish criteria විදිහට right loan agreement එක බලන්න පුළුවන් right loan එකදී agreement එක බලන්න පුළුවන් loan agreement මේක තියෙනවා ඊට පස්සේ මේ available evidence කියලා කියන්නේ financial එක දෙනවානේ right auditor විසින් මේ financial statement ටික calculate කරන එක right ඒක ඊට පස්සේ audit and අර මේවා example මේක මොකද්ද මේ කියන එක ඊට පස්සේ audit and historical financial statement අපි ඔක තමයි කතා කරේ right අපි කතා කරේ අර කෙලින්ම කතා කරේ අපි මේ assurance engagement එක ගැන assurance engagement එක example එක තමයි auditing කියලා කතා කරේ අපි ඇත්තටම auditing කතා කරේ external audit එක නැත්නම් financial statement audit එක right audit of the historical financial statement right historical financial statement example එකක් දීලා තියෙනවා annual audit of the beyond Boeing financial statement Boeing ඔතන company එක නමක් තියෙන්නේ company එක නමක් මම බලමු මේ තීරේ කොටසක්ද කියලා මේ company එක නමක් right Boeing's financial statement කියලා කියන්නේ Boeing ගේ financial statement එක right company එක නමක් එයාගේ annual audit එක කරන්න තමයි මේ යන්නේ. ඒතර ඒකට අදාළ information මොනවද කියලා අහුවොත් එහෙම මේ දෙන financial statement right මම කිව්වේ අර company එකක් දෙන්නේ ඒක financial statement තමයි මේ information විදිහට ගන්න. ඊළඟට establish criteria විදිහට භාවිත කරන්න මොනවද බලන්න general accepted accounting principle ටික accounting standard ටික තව තියෙනවා නම් තව මොන හරි right ආයතනයේ මේවා කරපුවා අර මම කිව්වේ මේ ඔය ඔක්කොම වෙන්න ඕනි AFRF කියන එක applicable financial reporting framework එක අනුව තමයි ඔක්කොම වෙන්නේ. ඒතර ඒකදී ඔය දින මේ accounting standard නම් ඒක තියෙනවා. ඊට පස්සේ මේ available evidence තියෙනවද නැද්ද කියලා බලන එක. document එක ඊට පස්සේ records ටික outstanding evidence ටික right evidence තියෙනවද නැද්ද කියලා බලන්න. ඊට පස්සේ හරි ඒකක් දන්නවා දැන්. එතකොට කතා කරා ඔයා operation audit එක කතා කරා compliance audit එක කතා කරා right financial statement audit එක කතා කරා. මට කියන්නේ operation audit එකේදී මොකක්ද උනේ? operation audit එකේදී උනේ මොකද්ද? කියන්න. operation audit එකේදී උනේ කෙලින්ම මේ එදිනෙදා කටයුතු කරගෙන යනකොට ඔඩිට් එක කරනවා. මම කිව්වේ ඉන්ටර්නල් කන්ට්‍රෝල් කෙනෙක් ඉන්ටර්නල් එක්කෙනෙක් තමයි ඉන්නේ. එතකොට මෙයා තමයි කරගෙන යන්නේ කියලා මේ ඒ ටික හරියට සාර්ථක වෙලා තියෙනවද නැද්ද කියලා බලනවා. ඒ කියන්නේ ඕගනයිසේෂන් එකේ කටයුතු තියෙනවා මෙහෙයුම් කටයුතු. මෙහෙයුම් තියෙනවා ලෙවි කරන මූල්‍ය වල සෑහෙන සෙට් එකක් තියෙනවානේ. හරිද? ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් කරන්න තියෙනවා. ඊට පස්සේ පේරෝල් එක තියෙනවා. ඊට පස්සේ සේල් එක තියෙනවා. පර්චේසින් එක තියෙනවා. right? ඔන්න ඔය ගොඩක් තියෙනවා. ඒතර අන්නේ ඒ වටිය හරියට කරනවද නැද්ද කියන එක බලන එක තමයි ඔපරේෂන් ඔඩිට් කියලා කිව්වේ. හරිනේ? right. ඊට පස්සේ කම්ප්ලයන්ස් ඔඩිට් එක කියලා කිව්වේ මොකද්ද? ආයතනයේ අර rules and regulations සහ මේ අර higher authority එකක් විසින් නේ higher authority
authority එකක් විසින් මේ දාලා තියෙන මේවා ටිකට අනුව එයා කරගෙන යනවාද කියන එක. මේ අදාළ ආයතනයේ සේවකයන් කරගෙන යනවාද නැද්ද කියන එක හොයලා බලන එක තමයි compliance audit එකෙන් ඉදි කරන්නේ. right? ඊට පස්සේ financial statement audit කියලා කියන්නේ අපි අර ඇත්තටම කරන දේ. right? audit following the special මේක right name. right idea ගන්න. එතකොට කෙලින්ම මතක එක්සෑම් එකේදී right? right ඊට පස්සේ දැන් මම ඔයාලට මෙතන මේ පාඩම් කරගෙන මේ කරන්න කෙලින්ම idea එක දෙන එක. ඒතකොට ඔයාලා බලන්න මේ එකේ තියෙන points ටික බලාගෙන දැන් මෙතන audit දෙනවනේ. ඒක බලාගෙන කරගෙන යන්න. right types of the auditor. දැන් auditor අපි audits වර්ග කතා කරා. audit එක එකේවා තියෙනවා. තව තියෙනවා ළමයි. තව එක එකේවා තියෙනවා. government audit කියලා තියෙනවා. right එක එකේවා තව තියෙනවා. right performance audit වගේ නම් මනම් තියෙනවා. සෑහෙන set එකක් තිබ්බා. එතකොට types of auditors right types of auditors එතකොට auditors ලාගේ වර්ග auditors ලා කවුද ඉන්නේ independent certified accounting firms ඒ කියන්නේ සාමාන්‍ය දැන් ඔයාලා audit firm යනවා ඉතින් big 4 කියලා තියෙනවා ඊට පස්සේ තව තියෙනවා BDO තියෙනවා ඊට පස්සේ BRD තියෙනවා ඊට පස්සේ ජයසිංහ තියෙනවා ඔන්න ඔය වගේ audit firms තියෙනවා ඒවා තමයි independent certified accounting firm certified වෙන්න ඕනේ accounting firm එක නැතුව මේ ඒ firms ටික certified උන් නැත්නම් එහෙම ඒවා independent ඒවා auditors කියලා auditor වෙරේ කියලා ගන්න නැහැ right ඒතර මෙතන ඊට පස්සේ ඒ ටික ඊළඟට governmental auditors කියලා කියන්නේ government එකෙන් තියෙන ඔය කෝප් එක මම හිතන්නේ governmental audit එකක් කෝප් කමිටුව කියන එක right බලන්න ඒතර right අන්න ඒ වගේ ඒ කියන්නේ ඒ වගේ තියෙන government එකෙන් auditors ලා තියෙනවා නම් අන්න එහෙම ඉන්නපත් කරපුවට ඉන්න ඇති ඒවා ඊට පස්සේ ඒ කෝප් එකේ අර ඉන්න chairman නම් මොන නේද right ඊට පස්සේ inland revenue agent right ඒ කියන්නේ අර මේ ආදායම් දෙපාර්තමේන්තුවේ agents ලා වගේක් ඉන්නවා නම් අන්න ඒවා ඊට පස්සේ internal auditors ලා උන් එකේ සෑහෙන auditors ලා ඉන්නවා external auditor ඊට පස්සේ මේ external මේ මෙතන ඇත්තටම කියන්නේ නෑ මෙතන කියන්න බෑ external මේක කියලා කියන්න අමාරුයි නේ right ඒතකොට external auditors ලා ගන්නත් පුළුවන් right right ඊළඟට අපිට කතා කරන්න තියෙන අවසානයේ මොකද regulatory දැන් ඒතකොට කතා කරලා ඉවරයි දෙකක් assurance engagement එක කතා කරා audit වර්ග කතා කරා මේ බලමු ඉන්න මොනවද ඉක්මනින් කියන්නේ right කතා කරපු දේවල් ටික බලන්න. පළවෙනි කතා කරා මෙතන කතා කරන්නේ assurance engagement එක කියලා කියන්නේ මොකද්ද? types ටික කතා කරා, differences කතා කරා මේ. ඊට පස්සේ මම කිව්වා financial statement audit කරන්න තමයි යන්නේ කියලා කිව්වා. ඒ කියන්නේ අපි කරේ. right ඊට පස්සේ types of the audits කතා කරන්නේ auditors ලා කතා කරා auditors ලාත් කතා කරා අපි audit මේවත් කතා කරානේ. මේ අර financial මේ තියෙන external audit එක තමයි අර මේ financial statement audit කරලා තියෙනවා කියලා තිබ්බ නේද? right හරි නේද? මෙතන financial statement audit කියලා තිබ්බේ. අන්න ඒක තමයි ඔය external audit කියලා කියන්නේ. right ඒක කතා කරා ඊට පස්සේ මේ තියෙන types of audit. ඒ audit ටික එතනදී කතා කරා audits මෙන්න මේ විදිහට මේ විදිහට තියෙනවා කියලා කතා කරා. right ඊළඟට auditors ලාත් කතා කරා. ඒ වගේ ඉන්න auditors ලා. හරිද? auditors ලා කවුද කියලා කතා කරා. දැන් අපිට අවසානයේ කතා කරන්න තියෙනවා. right කතා කරන්න තියෙන්නේ බලන්න අන්තිමටම කතා කරන්න තියෙන්නේ මේක. මෙතන regulatory framework එක ගැන තමයි කතා කරන්න තියෙන්නේ. right හරි ඉක්මනින් යන්න